දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා වලින් පුද්ගලයන් 355 දෙනෙක් මියගොස් තවත් 366 දෙනෙක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද උදෑසන නිවේදනය කළා. හීනකින්වත් හිතුවද අපි ළඟම හිටපු මිනිස්සු මේ පස්සස්සේ හොයන්න වෙයි කියලා අපිට. අපේ ගෙවල් තිබුණ හැටි අපිට මවා ගන්න වෙයි කියලා. ඒ ගෙවුන තප්පර ගාන නම් ආපහු හීනකින්වත් එපා. මිනිස්සු එක පොදියට දුක් විඳා. අපේ මිනිස්සු එක පොදියට බෙදා හදාගත්තා. එහෙමයි අපේ මිනිස්සු. ඒ වුණාට මේ දේ කියන්නම ඕනේ. අපි භෞතිකව මොන දේ ළඟා කරත් මේ මිනිස්සුන්ගේ මානසික ශක්තිය තමයි මේ වෙලාවට වැදගත්. මේ මිනිස්සුන්ගේ මූණට හිනාවක් ගේන්න, අස්වැසිල්ලක් ගේන්න. මොකද මේ තප්පරෙත් මේ මිනිස්සු පිච්චෙනවා. ඒ නිසා මේ භෞතික දේවල් ගොඩනැගෙන්න නම් මේ මිනිස්සු මානසිකව ශක්තිමත් කරන්න ඕනේ. ඒ නිසා අපි හැමෝම එකට එකමුතු වෙමු. අතාරින්න එපා. මේ මිනිස්සුන්ට මානසික ශක්තියක් දෙමු.